හෙලෝ හෙලෝ ගයිස් ඉතින් ඔගොලොන්ව සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේක තමයි මගේ පළවෙනිම ගේමින් වීඩියෝ එක. ඉතින් අද මං ගේන්න යන්නේ ෆුල් ගේම් ප්ලේ එකක් නන් නෙමෙයි. ගොඩක් අයට කරදරයක් වෙලා තියෙන මේ ගේම් එක. ඉතින් ග්‍රැනීව ඉතින් එයාව අපිව හිර කරලා තියාගන්න පුළුවන් ග්ලිච් එකක් තමයි මං අද ගෙනත් තියෙන්නේ. ඉතින් අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඩිෆිකල්ටි ඉසි දාලා තියෙන්නේ ලෝකල්ටි. ඉතිං පියන් ඉතින් හෙනම් වීඩියෝ එකට. ඉතිං ඔගොලෝ කමෙන්ට් කරන්න යන්න ඔගොලොන්ට වැඩිම වදයක් වෙලා තියෙන්නේ කවුද කියලා මේ ගේම් එකේ. මට්නම්ම වදයක් වෙලා තියෙන අර කානුවේ ඉන්න මකුළු ආච්චි බා. ඒකට කවුරු හරි පිහියෙන් ඇනලා වගේ තමයි එක කෑ ගහන් ඉන්නේ. මට කෑ ගහගෙන ඉන්න තිබ්බයි බය හිතෙන්නේ. ග්‍රැනීට බය හිතෙන්නේ නැහැ බා. කෑ ගහන් ඉන්නේ නැහනේ. හරි එහෙනම් මේ ග්‍රැනී වදින් බේරෙන්න පුළුවන් ග්ලිච් එක තමයි මම අද ගෙනාලා තියෙන්නේ. හරි අපිට දොරක් කරන සද්දයක් ඇහුණා. හරි අපි දොර ඇරිය ගමන් මෙන්න මේක කරගෙන යන්න ඕනේ. එක දිගට මේ ඇඳ උඩට එනවා පල්ලට යනවා බටන් එක එක දිගට බොබන් යන්න ඕනේ. ඔතනකවත් මේක නවත්තන්න එපා. මේ ඇඳට උඩට එනවා පල්ලට එනවා උඩට එනවා පල්ලට එනවා උඩට එනවා පල්ලට එනවා. එක දිගටම කරන් යන්න මේක ටික වෙලාවක්. ඉතින් මේ දවස්වල ඉතින් බං මට වෙන අසනීපයක් ඇදිලා. මේ මිනිස්සා අමාරුවක් බා. හරි අමාරුවෙන් මම මේ දවස් ටිකේ ඉන්නේ. පපුවේ උඩ තියෙන ගොඩක් ලෙඩ හැදෙන බා මේ හැම් මිනිස්සා මේ සෙමට බා. සමහර හાર્ට් ඇටැක් නෙමෙයි සමහර පපුවේ කැක්කුම් තියෙනවා. ඒවා සෙමට හැදෙනවා. උගුරු කැක්කුම සෙමට. ඊටසේ ආයේ හැම් මිනිස්සා වෙන හේ බ්ලොක් වෙන එක සෙමට. ඊටසේ ආයේ ඔළුව කැක්කුම සෙමට. කන් කැක්කුම සෙමට. ඔක්කොම වගේ සෙමට බං. ආ දැන් බලමු. මේ පේනවනේ. ග්‍රැනි හිර වෙලා. මේ හිර වෙලා මේ උට පුළුවන් අපි ඉන්න තැන බලන් ඉන්න විතරයි. පේනවනේ. දැන් එක්කෙනෙක්ට තව කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙයා කොච්චරක් වෙලා මෙහෙම ඉන්නවද කියලා. ඇත්තම කිව්වොත් මචං මෙයා මේ මෙතන පල්ලෙන් ගහලා මැරෙනවනේ. එතකොට මෙයාට නෝමල් විදියට ඉන්න පුළුවන්. නෝමල් අර කලින් වගේම ඉන්න පුළුවන්. ඊට පස්සේ අර මෙන්න මේ කාමරේ උඩම තට්ටුවේ ඉන්නේ අර මකුළුවෙක්. අන්න ඒක කෑවහම මැරෙනවද දන්නේ නැහැ. හරියටම දන්නේ නැහැ. මැරෙනවා ඇති. ඒ මකුළුව කෑවහම මේ අපි මැරෙනවනේ. ඊටසේ කවුද මේ අර කාණුවේ ඉන්න මකුළුව ඇති. එහ කෑවහම ඉතින් අපි මැරෙනවනේ කොහොමද? මේ පේනවනේ මම මේ අර පල්ලේ තියෙන පෙට්ටිය උඩ හිටගත්තේ. මෙතනින් පානින්. පඩි පිළින් බහිනට මේක ලේසි. මම පොඩි බඩුවක් හොයන්නේ ඔයගොල්ලන්ට තව ග්ලිච් එකක් කියලා දෙන්න. හරි. ඉතින් මම ඒ ග්ලිච් එක ඔයගොල්ලන්ට පස්සේ කියලා දෙන්නම්. ඉතින් මේක නෙමෙයි මේ ග්ලිච් එක. තව ග්ලිච් එකක් තියෙනවා. ඒකත් මම පස්සේ කියලා දෙන්නම්. ඒක අර උඩ තට්ටු වෙන මකුළුවට කරන ග්ලිච් එකක්. ඒ මකුළුවව හිර කරන් ඉන්න ග්ලිච් එකක් තමයි මම ඊළඟට කියලා දෙන්නේ. ඉතින් මම ෆුල් ගේම් ප්ලේ එකකුත් ළඟදිම ගේනවා. ඉතින් එහෙනම් අපි යන් ඉතින් මම ඔයගොල්ලන්ට ග්ලිච් එක කියලා දුන්නානේ. අපි යන් එහෙනම් උඩ තට්ටුවට ආය අන්තිම වතාවට ග්‍රැනීව බලන් ඉන්න. මේ අපේ අසරණ ග්‍රැනි මේ ආච්චි අපි කිරි බෝලේ කරමුද? මේ කිරි බෝලේ
මේ මං කැරගෙනකොට මෙයාත් කැරගෙනවා මේ මගේ ඉස්ලාම් කැරගෙනවා මේ ඕබං ඔබේ අර වෙල්දාර අපිට පොල්ලින් අර ෂොට් එක දෙන්නේ කෝ ඒ ශක්තිය නැද්දද මොකෝ මේ උඹලා දන්නවද ග්‍රැනී නෙස්ටමෝල් බීලා තමයි මේ පොල්ලින් ගහන්න බා ඒකනේ අපි අර ගහන පාට ඈතට විසික් කරලා යන්නේ නෙස්ටමෝල් බීලා ඉන්නේ මේක මේකේ ඉතින් පිකිරි ඔන්න මං කියනවා ග්‍රැනීට හරිද අපි කිරි බෝල කරමු දාච්චි අනේ බෑ පුත් ඊට පස්සේ ග්‍රැනී කියනවා අනේ බෑ පුතේ මයි කොන්දේ අමාරුයිනේ කියනවා ඊට පස්සේ මං කියනවා ඊයා ග්‍රැනී දැන් ඔයාට හෙල්ලෙන්නවත් බෑනේ කියලා මං කියනවා ඊට පස්සේ ග්‍රැනී කියනවා hina වෙන්න එපා යකෝ උන්ටක් වෙලා තියෙන්නේ කියලා ඊට පස්සේ මං අහනවා ග්‍රැනීගෙන් දැන් සැපද කියලා ඊට පස්සේ ග්‍රැනී කියනවා සැප නෑ මාත්‍යෝ සංසාරේ කියලා කියනවා ග්‍රැනී පේනවනේ ඉතින් ග්‍රැනී විඳින දුක ඕන් මෙච්චර කල් මට ගහපුවට බදයි ඉතින් විදෝපා ඒ ගහපම් බං ඔට බැයිද බං ගහන්න ඊය වැඩක් නෑ බං තෝන මේ මං ගිහලා ඇඟේ හැප්පිලත් එන්න මේකේ මේ ඒ හැප්පෙනවා මේ ඇඟේ හැප්පෙනවා ඒත් මේකට කරගන්න විදියක් නෑ මම හරකියක් බං මේකේ මෙහෙම හිටියට මූ එළදෙන ඉතින් එහෙනම් පියන් මේන් මෙනු එකට ඉතින් ඔයගොල්ලෝගේ අදහස් කමෙන්ට් එකකින් දාලා යන්න. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් ගෙනකන් මැරෙන්නේ නැතුව ඉන්න.